ආයුබෝවන්. ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලලා තිබුණා සම පැහැපත් කර ගැනීම පිළිබඳව කතා කරන්න කියලා. එම ඉල්ලීම් පරිදි අද අපි ඩී සීක්‍රට්ස් තුලින් කතා කරන්නේ පැහැපත්, දිලිසෙන, සෞඛ්‍ය සම්පන්න සමක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. අපි හැමෝම කැමති පැහැපත්, දිලිසෙන සමක් ලබා ගන්න. නමුත් සැබෑ සුන්දරත්වය කියන්නේ සමේ වර්ණය වෙනස් කර ගැනීමකට නොවේ. සම හොඳින් දැක බලා ගැනීමට, එමගින් සම පහපත් කර ගැනීමට, සමේ ගැටලු අවම කර ගැනීමට. අපි පළමුව ස්කින් වයිට්නින් ගැන නෙවෙයි, ස්කින් බ්‍රයිට්නින් ගැන කතා කරමු. ස්කින් බ්‍රයිට්නින් කියන්නේ සම අඳුරවීම අඩු කරලා, සමෙහි අවපාට ඉවත් කරලා, සමේ වර්ණය සමතුලිත කරගෙන දිලිසෙන නිරෝගී පෙනුමක් ලබා ගැනීම. මම මේ කියන්න යන කරුණු ටික පිළිපැදීමෙන් ඔයාටත් එවැනි සමක් හිමි කරගත හැකියි. අපි බලමු අපේ සමයේ සාමාන්‍යයෙන් ඇතිවිය හැකි ගැටලු ගැන. දැඩිහිරු රැසට නිරාවරණය වූ සම, කළු ලප සහිත සම, නොගැලපෙන රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතය නිසා ඉහළ වූ සම, පාරිසරික ප්‍රශ්න නිසා හානි වූ සම. ඉතින් ඒ හේතු නිසා අපේ සමට හානි වෙලා තියෙන්න පුළුවන්. අපි දැන් බලමු දෛනිකව සම ආරක්ෂා කර ගැනීමට අපට කළ හැකි දේවල් ගැන. දිනකට දෙවරක් සමට ගැලපෙන pH අගයක් සහිත ෆේස් වොෂ් එකක් හෝ ෆේස් ෆෝම් එකකින් මුණ සෝදන්න. හොඳ තත්ත්වයේ රූපලාවන්‍ය නිෂ්පාදන පමණක් භාවිතා කරන්න. හොඳ සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න. සමබල ආහාර වේල් ලබා ගැනීම ප්‍රධානම කාරණය. දවසට ශරීරන වතුර ප්‍රමාණයක් බොන්න. නිදිවැරීම් වලින් තොරවන්න. පැය 7-8ක හොඳ නිින්දක් ලබා ගන්න. මානසික පීඩනයෙන් තොර වූ නිරවුල් සාමකාමී මනසකින් ජීවත් වෙන්න. මේ සියල්ලම සමට විශාල වෙනසක් කරනවා. ඊළඟට මම කියන්න යන්නේ අතිශයින්ම වැදගත් කරුණක්. හොඳ තත්ත්වයේ රූපලාවන්‍ය නිෂ්පාදන හැර ඉක්මන් ප්‍රතිඵල ලැබෙයි ප්‍රසිද්ධ වයිට්නින් ක්‍රීම් භාවිතයෙන් වළකින්න. ඒවා සමට දැඩි ලෙස හානි කරයි. සමට දිගු කාලීන අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකියි. යම් හේතුවකින් සමට දැඩි ලෙස හානි වී ඇති බව ඔයාට වැටහෙනවා නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතීම කළ යුතුමයි. අත් බෙහෙත් හා ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරමින් කාලය ගත නොකරන්න. සෞඛ්‍ය සම්පන්න, නිරෝගී, පැහැපත් සමක් තමයි ලස්සනම සම. ඔබේ ස්වභාවික වර්ණයට ආදරය කරන්න. එයට අවශ්‍ය පෝෂණය ලබා දී එය හොඳින් රැක ගන්න. ඔබේ සම ඔබේ වටිනාම ආභරණයයි. අපි හෙල්දි ස්කින් කෙයාර් ජර්නි එක අදම දැනුවත් ඔබට ගමු.